හරි. A vehicle starting from rest acquire a velocity of 30 meters per second after moving for 5 seconds. මෙන්න කතාවක් කියනවා. ඔය දුවල පුතාලා හැමෝම අහන් ඉන්න ඕනේ දැන්. හරිද? වාහනයක් ස්ටාර්ට් කරලා නතර කරලා තියෙදින ස්ටාර්ට් කරන්න යන වාහන ස්ටාර්ට් කරන්නේ නැහැ නේ ස්ටාර්ට් කරලානේ යන්නේ නේද? හරිද? vehicle starting from rest. හරි නේද? මේ rest එකේ තියෙද්දි තමයි මෙයා ගමන යන පටන් අරන් තියෙන්නේ. acquire velocity of 30. සසනි කියනකොට acquire velocity of 30 කියන එකේ තේරුම මොකද්ද? velocity එක 30ක් බවට පත් කර ගන්නවා කියන එක තමයි කියන්නේ. ලබා ගන්නවා, හදා ගන්නවා, වැඩි කර ගන්නවා, පත් කර ගන්නවා. තේරුණාද? එයා acquire කරනවා, ලබා ගන්නවා. එහෙනම් rest එකේ තිබ්බ එක 30 කරගෙන තියෙන්නේ කොච්චර වෙලාවකින්ද මේ? After moving for චිරාන් කියන්නේ කොච්චර වෙලාවකින්ද චිරාන්? ඔය දසුන්ගේ අතන මෙතන මිරික මිරික ඉන්න එපා මේක බලන් ඉන්න ඕනේ. හරිද? After moving for 5 seconds. මොකද්ද? 5 seconds. මේ චිරාන් කියන්නේ මෙයාගේ velocity එක පටන් ගත්ත කීයද? rest එකේ තිබ්බා කියන්නේ කීයද සසනි? 0යි. ඊට පස්සේ චිරාන් කීය බවටදපත් වෙන්නේ? 30 වෙනවා. 30 වෙන්නේ කොච්චර වෙලාවකට පස්සේද? තප්පර 5කට පස්සේ. අපි මේක ඇඳගමු අපිට තේරෙන විදිහට. පටන් ගද්දි 0යි. හරිද? ඊළඟට තප්පර 5ක් ගිහිල්ලා 30යි. සසනි. හරිද? මොකද්ද උනේ සසනි? ඔය එහා පැත්තේ ඉන්න යාළුවගෙන් ඈත් වෙලා ඉන්නේ කොහොඳයි කියලා තේරෙනවද දැන්? ඕකේ අවධානය වෙනස් කරනවා. ඒ වුණාට ඒක යහන් ඉන්නේ. right? හරිද? ආන්න සසනි කියන්නේ මේ මොෂන් එකට කොච්චර වෙලා ගියාද? මේ මම මොෂන් එකක් ඇඳ කොච්චර වෙලා ගියාද ඒකට? දැක්කනේ මං කිව්වේ 5 second. තප්පර 5යි මේ මම ඒක මෙතන මාක් කරා. චිරාන් කොච්චර වෙලා ගියාද? තප්පර 5යි. තප්පර 5න් කී ඉඳන් කී වෙනකම් වැඩි කරගත්තද? 0 ඉඳන් 30 වෙනකම්. සසනේ velocity වැඩි කරගත්තා නම් අපි ඒකට නමක් කියනවා මොකද්ද? එදලි? acceleration. මොකද්ද? velocity වැඩි වෙනවා නම් අපි කියන්නේ මොකද්ද? acceleration. ඔයා මතක් කරගන්න වාහනේ මේක ඇල්ලුවම අර ස්කූටරේ හරි මොකේ හරි accelerate කරාම මොකද වෙන්නේ? accelerator ඇල්ලුවම නේද velocity වැඩි වෙන්නේ? එහෙනම් accelerate කළා. velocity වැඩි කළා. කළා. තේරුණා නේද? Under uniform acceleration, then the vehicle moves with that velocity for 7 seconds. මේ 7 second කියන්නේ මොකද්ද පුතේ? නමක්ද? මගේ යාළුවාගේ නම 7 second. ඒකද? නෑ 7 second කියන්නේ මොකද්ද? තප්පර 7යි. හරිද? ඒ තප්පර 7 පුතේ, ඒ තප්පර 7 පටන් ගත්තේ 30න්ලු ඉවර කරේ කීයෙන්ද? 30න්මලු. ඒකනේ මේ කියන්නේ constant කියලා. තේරෙනවද? ඒ කියන්නේ මේ 30 වුණාට පස්සේ මේ බලන්න මෙයා 30 වුණාට පස්සේ තප්පර 7ක්ම ඒ 30 තියාගෙන. තේරෙනවද? හරිද? දැන් ඔයාලට හිතනවනේ නිකන් අර සති දෙකක් විතර මරිසි දාපු වෙලාවේ මෙහි ආවනම් ඇක්චක් ගහ ගන්නවා කියලා. නේද? 9 වසර වගේ පොත ගත්තා. මෙච්චරයි පුතේ පාඩම් කරගන්න. මේව බෑ. 10 11 සුරංගනා කතා. තේරෙනවද? ඔයා මේ මොන්රාගල් නේ ලංකාවේ ඕන පන්තියට ගිහිල්ලා බලන්න. එක පාඩමක් මිස් වුණොත් එහෙම ආය O level ඉවර වෙනකම්ම ඒ අවුල හදන්න බෑ. ඒක දැන් හැටි. 6 7 8 9 10 9 පුළුවන්. පාඩමකට හිටියේ නැත්තම් මොන හරි මැච් එකක් ගහගන්න පුළුවන්. 10 11 බෑ. 11 12 13 සයන්ස් කරත් බෑ. මම දන්නේ ඒක වෙන්නේ කොහොමද කියලා. හරිද? ඔය පුතාලට කියන්න දෙන්නේ 10 11 12 13 සයන්ස් කරන්නේ උන්ට මං කියන්නේ. හරිද? උසස් පෙළට හරි කරනවා නම් මන් දන්නේ මට පන්ති යන්න බැරි වුණ දවසක් තියෙනවා නම් පාඩමක් මිස් වුණා නම් පාඩමක කොටසක් මිස් වුණා නම් හරිද? එතනින් එහාට
උගන්නපු දේවල් මට ආයි ඒ සර් ඇවිල්ලා ඒ මම සමහර දවස්වලට ඒ සර්ගේ ගෙදරටම ගිහිල්ලා අහගෙන තියෙනවා. හරිද? එයාර මට පන්තියෙන් බැරිනවා මට මේ ටික කියලා දෙන්න කියලා ගෙදරටම ගිහිල්ලා මං අහගෙන තියෙනවා. හරිද? ඒ වුණාට එදා පන්තියේ ඉන්න බැරි වෙලා මිස් වෙච්ච අවුල තියෙනවනේ. තේරෙනවද? මං දන්නේ ඒක වුණේ කොහොමද කියලා අදටත් මං දන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒ ඩවුට් එක හදන්න බෑ. ඒ පාඩමේ මොන හරි වරදිනාමයි නිකන් අර සාප දෙනවා වගේ. මට විතරක් වෙන එකද දන්නේ නැහැ. බලපන් මං කියනවා. මේ 10 වසරේදී කරලා බලපන්. එක දවසක් පන්ති කට්ටියන්ගු ලෙඩ වෙලා හරි. ඊට පස්සේ ඒ පාඩමේ වරදින්නේ නැද්ද බලපන් හැමදාම. ලොවෙත් වරදිනවා. ආයෙ මං කැට තියලා කියන්නේ. තේරුණාද? ලොවෙත් වරදිනවා. මම දන්නේ ඒක වෙන්නේ කොහොමද කියන්නේ. ඒ ආයි මගේ පන්තියකටම ඇවිල්ලා මගේම වීඩියෝස් බලයි සමහර විට ඒ ඔයා අදාළ දවසේ අදාළ වෙලාවට කරගත්තේ නැති වුණාම අවුලක් වෙනවාමයි. මං කිව්වේ මම කට්ටුන එකට හරියන්න ඒ සර්ගේ ගෙදරටම ගිහිල්ලත් මං අහගෙන දෙන පාඩම් මට ඒ වුණාට ඒ මිස් වෙච්ච එක පුතා පස්සේ පුළුවන් වෙනවා මේ පස්සේ බැරි වෙනවා කියලා නෙමෙයි මං කියන්නේ. හරිද? අහගත්තට පස්සේ පුළුවන්. හරිද? ඊට පස්සේ මං දැන් දන්නවා. හරි දැන් ඉස්සර මට බැරි වුණ පාඩම දැන් පුළුවන් කියලා දන්නවා. හරිද? වරදිනවා බං. මොන මගුලක් වෙනවද කියන්නේ මට තේරෙන්නේ නැහැ ඒක. ඔයාලට එහෙම වෙයිද කියලා බලන්න මං කියනවා නිකන්. හරිනේ? මං අද කිව්වා කියලා මතක තියාගන්න. මිස් තුනොත් ආයි කවර් කරගත්තත් මිස් වුණා කියන එක නැති කරන්න බෑ. ඒ හින්දා දැන් හරි තීරණයක් ගන්න මතක තියාගන්න කිසිම වෙලාවක මේ ඔය පන්ති නම් කට් කරන්න එපා. ඒකේ ඉෆෙක්ට් එක මෙච්චරයි කියලා ඉවර කරන්න බෑ. ආගන්න දැන් අනික මේ ඇවිල්ලා අහන් ගිහින් නැති වුණාමත් එච්චරම තමයි දාගෙන ආවා වගේ තමයි. හරිද? යාළුවා ගාව හිටියට වැඩක් නැහැ. හරිද? මේ ඊළඟට then come to rest after decelerating 10 seconds. දැන් මෙයා 30 ඉන්නේ. 30 ඉන්නේ. එයා rest එකට එනවා කියන්නේ 0 වලට එනවා. තප්පර 10කට පස්සේ. කීයකට පස්සේද සසනි? තප්පර 10කට පස්සේ කීයෙන් නම් කීයට දෙන්නේ? ඇහෙන්නේ නැහැ. දැක්කනේ? 30 ඉඳන් බිඳුවට එනවා. හරිද? හරි. Plot VT graph for this motion. උදේ මේ motion එකට velocity time graph එක ගහන්න ඕන. ගහනදී බලා ගන්න. හරි? ඔන්න ගහනදී බලා ගන්න. මේ පැත්ත velocity අපි meters per second වලින් එක මයින්නවා කියලා දාන්න ඕන. මේ පැත්ත time හරිද? ඒක seconds වලින් මයින්නවා කියලා දාන්නවා. මේකේ තිබ්බ velocity එක කීයද? 30යි. පුතේ මෙයා 30 වෙන්නේ තප්පර කීයකට පස්සේද බිඳුවෙන් පටන් අරගෙන? හසන කියන්නේ. බිඳුවේ පටන් අරගෙන තප්පර කීයකට පස්සේද මෙයා 30 වෙන්නේ? 5කට පස්සේ. හොඳයි. ඒතර මෙතන 5 second කියලා දාන්න. ඒතර 30යි 5යි ඔයා සෙට් කරන්න ඕන මෙන්න මෙහෙම ආගල්ලා. ඒතර මේක තමයි මෙතෙන්ට අඳින ඩොට් එක තමයි ඔයාගේ graph එකේ පළවෙනි කොටස. ඊළඟට කියන්න සසනි 30ට පස්සේ මොකද වෙන්නේ මේ කතාව? මේ දෙවෙනි කතාව මේ තියෙන්නේ. තප්පර 7ක් තිස්සේ 30 තියනවා. පටන් ගන්නෙත් 30න් ඉවර වෙන්නෙත් 30න්. මොකද ඒ තුල වෙන්නේ? කියන් තප්පර 7ක් යනකම්ම 30 වෙනස් වෙලා නැහැ. පටන් ගත්ත 30 මේ 7 පුරාවටම ඉවර වෙද්දිත් 30යි. එහෙනම් පුතා 5 ඉඳන් 7ක් කීයද? තප්පර 12 වෙනකම් මේ පටන් ගත්ත 30 එකම ලෙවල්. තේරුණාද? අන්න හොඳයි. හොඳ තීරණයක්. හරිද? දැන් බලපන් මේකේ ඉන්දර වගේ වැඩ කරන්නේ නැද්ද කියලා. හරි? බලමු. හරිද? සසනි කියන්නේ මෙතන velocity කීයද මෙන්න මේ පොයින්ට් එකේ? ඒ time කීයද? 30යි. හරිද? එතකොට දැන් මේ 30 ඉඳන් හරිද ඊළඟ තප්පර 10 දී ඒ කියන්නේ මෙතන තප්පර 10ක් යනවා 22 වෙනකන් පහ වගේ දෙගුණයක් තියෙනවා. හරි? 22 වෙනකන් 12 ඉඳන් 10ක් කියන්නේ 22ක් නේ නේද?
22 වෙනකොට බලන්න මේ තප්පර 10 දී velocity එක මොකද උනේ සසනි? පටන් ගද්දි කීයද මේ තප්පර 10 velocity? ඒ පුතේ ඉවර වෙනකොට. පටන් ගද්දි 30යි. හරි. එහෙනම් මේ 30 මේ මෙතන තමයි පටන් ගන්න. තේරුණාද? ඉවර වෙනකොට කීයද? බිඳුවයි. එහෙනම් මම බිඳුව කියන්නේ මෙතනනේ. මේ මට්ටම උස මේ මට්ටමට අඩු කරනවා තප්පර 10ක් යනකොට. ඔය හැක ගන්න කිට්ටවත් බෑ මේ පාඩම අවසානයේ උඹට පුළුවන් වුණා බලන්න. හරිද? ඔව්. හරි. කොහොම මේ graph එක ඇඳලා ඉවරෙච්ච එක තේරිච්ච අතුස්සන්? උඹට තේරුණේ? අතුස්ස කොහේද? තේරුණේ නෑනේ? නෑ. චුට්ටක් තේරුණා. හරි. ආයෙ බලමුද? බලන්න. අපි මේ ගානේ හොයාගත්තා රෙස්ට් එක 30 වෙනවා තප්පර 5න්. එහෙනම් බිඳුව 30 වෙනවා තප්පර 5න්. ඒක මාක් කරා. බිඳුව 30 වෙනවා තප්පර 5න් ඔන්න ඉර ගැහුවා. ඊළඟට යුනිෆෝම් ඇක්සලරේෂන් එක වෙනස් වුනේ නැල්ලු. ඒ කියන්නේ මේ ඇලේ එහෙ මෙහෙ වුන් නැල්ලු ගානටම තිබ්බලු. then vehicle move with that velocity ඒ 30ෙන්ම තව තප්පර 7ක් යනවලු. ඒ කියන්නේ 30 පටන් ගද්දි 30යි ඉවර වෙද්දිත් 30යි. එහෙනම් මේ තප්පර 7ක් 5 ඉඳන් 12 වෙනකන් 30ම තමයි වෙනස් වුනේ නැහැ. උඩත් බෑ යටත් නැහැ. ඒ ලෙවල්ම තමයි. තේරුණාද? ඊට පස්සේ කියනවා and comes to rest after decelerating 10 second. මෙහෙම acceleration නම් අඩු වෙනවට කියන්නේ deceleration. 12 ඉඳන් තප්පර 10ක් කියන්නේ 22 වෙනකන් ඒ තිබ්බ 30 ටික අඩු වෙලා rest වෙනවා කියන්නේ මොනවා වෙනවද? 30 බිඳුව වෙනවා තප්පර 10න්. ඔන්න 30 බිඳුව මට්ටමට ගෙනවා යටම මට්ටමට ගෙනවා. දැන් තේරිච්ච අතුස්සන්නු. හරි. දැන් තේරුණාද? කලිනුත් තේරුණා. දැන් නෑ. දැනුත් තේරුණා. කලින් තේරුණ එක දැන් නැති වෙන්න බෑනේ. දැනුත් අත උස්සහන්. අත ඉස්සුණා මම දැක්කේ නෑ. හරි. ඊට පස්සේ කියනවා find the acceleration during the first 5 seconds. මොකද කියන්නේ? find the acceleration during first 5 seconds. දැන් සසනේ හොයන්න යන්නේ. හරිද? පුතා මේ graph එකේ acceleration හොයන්නේ මොකෙන්ද කියලා මම ඉස්සෙල්ලා කියලා දුන්නා. මොකෙන්ද? ඔයාගෙන් ඇහුවේ මම. gradient එක මතකද? අර gradient කියලා y ගේ උසයි x ගේ පළලයි බෙදුවම velocity time ගෙන් බෙදුවම මොකක්ද දෙන්නේ? acceleration කියලා කිව්ව මතක නේද? එහෙනම් මෙයාගේ y ගේ උසක් තියෙනව නේද? තප්පර 5යි. කීයද? 30යි. මේ වෙලාවේ මේ පළල කීයද? 5යි. එහෙනම් මෙයාගේ gradient එක එනවා acceleration කියන්නේ කවුද? acceleration කියන්නේ කවුද? gradient. ඒ කියන්නේ කවුද? 30 උස්ස 30යි බෙදනවා කියන්ද? 5න්. තේරුණාද? මේක meters per second මේක second නේද? මේ units දැම්මේ 35න් බෙදුවම කීයද පුතේ? 6යි. මේ s උඩට ගියාම ms - 2 වෙනවා. තේරුණාද? meters per square second එනවා. තේරුණා නම් අත උස්සන්න බලන්න. acceleration එක හොයපෙ තේරුණා. හරි. What is the displacement during this 5 seconds? අනේ පුතේ මේ තප්පර 5 displacement අහනවා. සසරිට මතකද අපි අර වර්ගඵල හෙව්වා? area කොහොමද හෙව්වේ කියන්නකෝ. මේකයි වර්ගඵල හොයද්දි මේ තප්පර 5ට අදාළ කොටුව හොයන්නේ කොහමද? දිග පළලෙන් ගුණ කරලා 35න් ගුණ කරාම කීයද? කීයද පුතේ? 150යි. ඒකද ඒ උත්තරේ? නෑ. ඇයි නැත්තේ? ඒක දෙකට අන්න දැක්කද? යාට මතකයි මං කිව්වේ. දැන් එයා වැඩ කරනවා. හරිද? එහෙනම් 30 5න් ගුණ කරාම 150යි. ඒක දෙකට බෙදුවම කීයද? 75 meters. තේරුණාද උස්සන්ටක් ගාලා? තේරුණාද? දැන් එහෙනම් මෙතනින් එහාට මේකේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න පුළුවන් නේද ඔයාලට? හරි. මේක පටන් ගන්නටක් ගාලා මේ තියෙන වාගේ ප්‍රශ්නේ මේ මම පළවෙනි ගණන් ගණන් 3 හදලා ඉතින් ටික අපි බලමු. පටන් ගන්න. ටක් ගාලා. කතා කරන්න ඔට්ටු නැහැ.